අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට අපේ ප්‍රධානම අරමුණ තමයි මේ රටේ මිනිස්සු රෝගවලින් තොරව සතුටින් තියෙන එක. එතකොට රෝග සැදෙන්න ඇරලා ඒක දිහා බලාගෙන ඉඳලා ඒකට ප්‍රතිකාර කරන එක නෙමෙයි සෞඛ්‍ය අංශයේ අරමුණ. ඒක නිසා මිනිස්සු කායිකව, මානසිකව, ඒ වගේම සංස්කෘතිකව, ඒ වගේම නිදහස්ව ඉන්න එක තමයි අපේ එකම අරමුණ. එතකොට අපි ලොකු රේන්ජ් එකක් ඇතුලේ මේ වැඩේ කරගෙන යනවා ලොකු පරාසයක් ඇතුලේ. එතකොට අපිට ලංකාවේ අපි බැලුවාම අපිට ලොකුම ප්‍රශ්නය තමයි මේ වෙනකොට මේ බෝනවන් රෝග කියන එක non communicable disease කියලා කියන බෝනවන් රෝග තමයි ලොකුම අභියෝගය. එතකොට මේ අභියෝගයේදී අපිට පේනවා පැති ගණනාවක්. එතකොට මේ පැති ගණනාව ඔස්සේ අපි මේ බෝ නොවන රෝග අවම කිරීම සඳහා අපිට ඒක බිඳුව කරන්න බෑ. නමුත් අවම කිරීම සඳහා ඌ පුළුල් වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා. එතකොට සමහර බෝනෝන් රෝග අපිට ජානමය වශයෙන් එනවා. එතකොට ඒ වගේ දේවල් අපිට බේර ගන්න බැරි තත්ත්වයක් එනවා. ඒවේ අපි මුලින්ම හඳුනා ගැනීම තමයි කරන්න පුළුවන්. නමුත් අපිට පේනවා මෙන්න මේ දුම්පානය කියලා කියන එක ගත්තාම ඒක අපිට වළක්ව ගන්න පුළුවන් එකක්. 100%ම වළක්ව ගන්න පුළුවන් එකක්. එතකොට අපේ ජනතාව වුන් දැනුවත් හෝ නොදැනුවත්ව ගිහිල්ලා ඉබේ ට්‍රැප් වෙන එකක් තමයි වෙන්නේ. ඉබේ අහු වෙන උගුලක් මෙතන තියෙන්නේ. මේකෙදි අපි ආණ්ඩු විදිහට සහත් පැවති ආණ්ඩුත් සෑහෙන උත්සාහයක් අරගෙන තිනවා මේ දුම්පානය කියන එක ලංකාවේ අපි නැති කරන්න තමයි අපේ උත්සාහය. මොකද ඒ සමගම ගොඩනැගෙන බොහෝ රෝග ඒත් එක්කම අපි නැති වෙනවා. ඔබ දන්නවා අපි රෝගයකට ප්‍රතිකාර කරාට ඔවුන්ගේ ජීවිතේ අපි හොයාගන්න අවදිය වෙනකොට තියෙන එකෙන් ඔවුන්ගේ ජීවිතේ 100%ක් අපිට තිබිච්ච තැනටම අරගෙන යන්න බෑ. දුම්පානය නිසා පිළිකාවක් ඇති වුණා කියලා අපි මේ රුපියල් මිලියන ගාණක් වියදම් කරා කියලා සමහරට එතනටම ඔහු අරගෙන යන්න බෑ. ඒකට වඩාත් වැදගත් දේ තමයි මේකෙන් ඔවුන්ව බේරගන්න එක. ඒක නිසා අපි රජයක් විදිහට හිතනවා විශේෂයෙන්ම මේ දුම්පානයට මුලින්ම යොමු වන්නේ තරුණ වියේදී. එතකොට මේ තරුණයන් දුම්පානයෙන් මුදවා ගැනීම ලොකු වගකීමක් අපි රජයේ විදිහට අපිට තියෙනවා කියන එක. අපි නොයෙකුත් දේවල් මේ සම්බන්ධව අරගෙන තියෙන ක්‍රියාමාර්ග දුම් වැටි සඳහා ඉහළ බද්දක් ලංකාවේ අය කරනවා. ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කරලා තියෙනවා. ඒ වගේම මේ දුම්පානය සම්බන්ධ දුම් වැටි විකුණන පැක්ස් වල අපි දැන්වීම් ගහලා තිනවා දුම්පානය වුණොත් මේකයි වෙන්න පුළුවන් කියන එක සම්බන්ධව අවවාද. ඒ වගේම වයස අඩු අයට දුම් වැටි විකුණන එක තහනම් කරලා තිනවා ලංකාවේ. මේ වගේ ගොඩාක් දේවල් අරගෙන තිනවා. ඒ වගේම අපි ඉස්සරහට තව කරන්න බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තිනවා. එයින් එකක් තමයි දැන් අපි ඒකට අවශ්‍ය කටයුතු යොදමින් තිනවා. එකක් තමයි අනාගතයේ ලංකාව දුම්පානයෙන් තොර රටක් බවට පත් කිරීම නීතියෙන්. ඒකේ එක දෙයක් විදිහට අපි කරගෙන යනවා 2010න් පස්සේ ලංකාවේ ඉපදිච්ච කෙනෙක්ට දුම් වැටි මිලදී ගැනීම තහනම් කිරීමේ නීතියක් එනවා ඉස්සරහට. එතකොට 2010න් පස්සෙන් එන පරම්පරාව සම්පූර්ණයෙන්ම දුම්පානයෙන් නීති අනුකූලවම අයින් කිරීම තමයි රජයක් විදිහට අපේ අරමුණ. ඒක ලංකාව විතරක් කරපු ගන්න නෙමෙයි. ඒක සඳහා එංගලන්තය, මාලදිව වයින් තව ගොඩක් රටවල් ඒ සඳහා මේ දවස්වල කටයුතු කරමින් යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලෝක පරිමාණයෙන්ම මේ දුම් වැටි පානයෙන් ජනතාව ඉවත් වෙයි කියලා. දැන් අපි මේ ඩිස්කෂන් එකේදී දැක්ක එකක් තමයි දුම් වැටි නිපදවන සමාගම් වලින් ඇති වෙන බලපෑම මොකක්ද කියන එක මේකෙදි. ඉතින් අපි ප්‍රසිද්ධියේ මේ සමාගම් වලට කියන්නේ ඔබ වෙනත් විකල්ප බිස්නස් හොයාගන්න. මේක හොඳ බිස්නස් එකක් නෙවෙයිනේ. අපිට ඒ කියන්නේ අපි දන්නවා ඒ කියන්නේ කළ යුතු බිස්නස් සහ නොකළ යුතු බිස්නස් ලෝකේ තියෙනවා. ඒක නිසා ඔවුන් වෙනත් දේවල් සඳහා යොමු යුතුයි. එතකොට ඒ ආයතන කොයිතරම් ලොකු ඒවා වුණත්, කොයිතරම් විශාල ඒවා වුණත්, අන්තර්ජාතික සමාගම් වුණත් අපිත් එක්ක ඇත්තටම සාකච්ඡා කරලා වැඩක් නැහැ. මගෙන් දැන් එක වෛද්‍යතුමෙක් ඉස්සෙල්ලා කරපු මේකෙදි කිව්වා රජයන් වලට කොහොමද සමාගම් බලපෑම් කරන්න කියලා. මම හිතනවා අපිට බලපෑම් කරා නම් අපේ රජයට එහෙම කරන්න හැකියාවක් නැහැ. ඇත්තටම
ඒ සමාගම් වලින් මගෙනුත් සාකච්ඡාවක් කළා. මං කිව්වේ ওই පණිවිඩෙමයි යවුව සාකච්ඡාව ඉල්ලපු එක්කෙනාට පණිවිඩය යවුව. මෙන්න මේක තමයි ඔයාලා කරන් තියෙන්නේ වෙන බිස්නස් හොයාගන්න දැන් කියලා. සාකච්ඡා කළා වැඩක් නැහැ. මොකද අපි සාකච්ඡා කළ යුත්තේ අපි අතර යම් මැදකට නිගෝෂියේෂන් එකකට එන්නන්නේ. අපේ ආණ්ඩුවත් එක්ක කිසිදු ওই සම්බන්ධ වූ සාකච්ඡාවක් නිගෝෂියේෂන් එකක් නැහැ. අපි හිතනවා අපිට වක්කීමක් තියනවා කියලා සෑම පුරවැසියෙක්ගේම ජීවිත සම්බන්ධව. ඒක නිසා ජීවිත සම්බන්ධව ඌ වගකීමේදී අපේ යාගේ ජීවිත නැතිවීම සම්බන්ධව ඔවුන්ගේ අනාගත නැතිවීම සම්බන්ධව තරුණ පරපුරේ අනාගතය සම්බන්ධව අපි බොහොම පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. සෞඛ්‍ය සම්පන්න වූ ජනතාවක් මේ රටේ උරුම කර දීම සඳහා